කොහොමද හැමෝටම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට විශේෂ වැදගත් රීඩින් එකක් මම අරගෙන ආවේ. මොකද මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔයාගේ එක්ස් වෙන්න පුළුවන්, ක්‍රෂ් එක වෙන්න පුළුවන්, බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, නැත්නම් වයිෆ් හස්බන්ඩ් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක්ගේ සීක්‍රට් thoughts එහෙම නැත්නම් එයාගේ හිතේ තියාගෙන ඉන්න දේවල්, නොකියන දේවල් වගේ දේවල් තමයි අපි අද බලන්න යන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ රීඩින් එකට ඔයා දැන් රීඩින් එක ස්කිප් කරලා යන්න කලින් මම මේ විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ රීඩින් එක ඔයාට අදාළ විදියට ගලප ගන්න ඕනේ. මොකද මේ රීඩින් එක ගොඩාක් දෙනෙක් බලනවා. ඉතින් ඒගොල්ලන්ගේ හැමෝටම තියෙන්නේ බොයිෆ්‍රෙන්ඩ් ගැනවත් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි. සමහරවිට ක්‍රෂ් එක ගැන තියෙනවා. සමහර අයට එක්ස් ගැන තියෙනවා. ඉතින් ඔයාලගේ විදිහට අදාළ කරගෙන මේ රීඩින් එකේ කියන දේවල් හිතන්න කියලා මතක් කරන්න ඕනේ. අපි කියමුකෝ දැන් ඔයා එක්ස් ගැන අහනවා නම් මම මේකේ කිව්වොත් එහෙම එයා ඔයාට මොන හරි දෙන්න බලාගෙන ඉන්නවා කියලා මොන හරි gift එකක් දෙන්න බලාගෙන ඉන්නවා කියලා මම මේ පොඩි example එකක් කියන්නේ. හරිද? එහෙම කිව්වොත් ඔයා හිතා ගන්න ඕනේ හරි. ඒ කියන්නේ මෙයා ඔයා ගැන ගොඩක් හිතනවා කියන එක. ඒ කියන්නේ දැන් එහෙමද gift එකක් දෙන්න පුළුවන්. එහෙම අයත් ඉන්නව නැත්තේ නෑ. එහෙම අය ඉන්නවා. හැබැයි එහෙම දෙයක් එහෙම ඔයාට ගැලපෙන විදිහට ඔයා හිතා ගන්නවා නම් හිතා ගන්න ඕනේ මෙයා මේ වෙලාවේ මං ගැන ගොඩක් හිතනවා. මේ වගේ දෙයක් දෙන්න තිබ්බනම් කියලා වගේ හිතනවා. අන්න ඒ විදිහට හිතා ගන්න. මොකද මේ රීඩින් එක ගොඩ දෙනෙක් බලන නිසා තමයි මම මේක කියන්නේ. ඉතින් මේක 99% 100% කියන්නේ මොකද මම අර දේ නිසා අර එක්කෙනෙකුට එක්කෙනෙක් මේක වෙනස් වෙන නිසා මම එම 100% කියන්නේ but 99% I can guarantee you guys that this will be really accurate for you for this situation right. ඉතින් ඒකත් එක්ක මතක් කරන්න ඕනේ මේක ඔයාලා ගෑන් ළමෙක් වෙලා පිරිමි ළමෙක් ගැන අහනවා වෙන්න පුළුවන්. පිරිමි ළමෙක් වෙලා ගෑන් ළමෙක් ගැන අහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑන් ළමෙක් වෙලා ගෑන් ළමෙක් ගැන අහන්න පුළුවන්. පිරිමි ළමෙක් වෙලා පිරිමි ළමෙක් ගැන අහන්න පුළුවන්. මොකද මේකට කිසිම sexuality එකක්වත් එහෙම නැත්නම් gender එකක්වත් මුකුත් අදාළ වෙන්නේ නැහැ කියලාත් මතක් කරන්න ඕනේ. තවත් දෙයක් තියෙනවා කියන්න. මේ රීඩින් එක ඕගොල්ලන්ගේ ජීවිතේ ආදරය කරන කෙනෙක්ට විතරක් නෙමෙයි මේක හැමෝ ගැනම අහන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෙක් ගැන උනත් මේක අහන්න පුළුවන්. ලොකුම දේ තමයි මේ රීඩින් එකේ පයල්ස් 3 තෝරගන්න. එහෙම නැත්නම් මෙතන පයල්ස් 3න් එකක් තෝරගන්නකොට ඔයා හොඳට ඔයා හිතන කෙනා ගැන, ඒ කියන්නේ මේ ඔයාට අවශ්‍ය දැනගන්න අවශ්‍ය කෙනාව හොඳට මතක් කරගෙන තමයි මේ පයල්ස් ටික දිහා බලලා තෝරගන්න ඕනේ. ඉතින් අයා ගැන මෙයා ගැන හැමෝ ගැනම හිතන්න එපා. එක්කෙනෙක් ගැන හොඳට පොඩ්ඩක් වෙලා අරගෙන හරි කමන්නේ. එක්කෙනෙක් ගැන විතරක් හොඳට හිතලා තෝරගන්න ෆයිල් එක. ආය එයාටයි මෙයාටයි මගේ එක්ස් මොනවාද හිතන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ් මොනවාද හිතන්නේ කිය දෙන්න දෙක තුන තෝරගන්න යන්න එපා. මොකද මේකේ ෆයිල්ස් 3යි තෝරගන්න තියෙන්නේ. ඔයා එකක් තෝරගත්තාන් පස්සේ එක්කෙනෙකුට දෙවෙනි ඊළඟට ඔයාට තියෙන choices දෙකයි. ඉතින් ඒක නිසා එහෙම තෝරගන්න යන්න එපා. මේ රීඩින් එක එක්කෙනෙක් ගැන විතරක් හිතලා තෝරගන්න කියලා මතක් කරන්න ඕනේ. හරි? ඉතින් like කරන්න, subscribe කරන්න. අපි යන් එහෙනම් රීඩින් එකට වැඩිපුර කතා කරන්නේ නැතුව මම ඒ ටික කිව්වේ ඔයගොල්ලන්ට ගොඩක් important. නැත්තම් මේක සමහර අය පටල ගන්නවා එකයි මේකයි කියලා. ඉතින් පටල ගන්න නැති වෙන විදිහට තමයි මම ඒක explain කරේ. ඉතින් යන් රීඩින් එකට pile number 1 එකෙන් හම්බෙමු. pile number 1 ඉතින් ඔන්න ඔයාගේ රීඩින් එකට ආවා. ඉතින් like කරන්න, subscribe කරන්න අනිවාර්යෙන් අමතක කරන්න නැතුව. ඉතින් යන් රීඩින් එකට වැඩිපුර කතා කරන්න නැතුව. මොකද ගොඩක් කාලෙකින් ආපු නිසා ඉක්මනින් රීඩින් එක දෙන්න ඕනේ කියලා මං හිතුවා. pile number 1 ඔයා තෝරගත්ත කෙනා මේ කෙනා කවුරු හරි ඔයාගේ life එකේ කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා ගැන කිව්වොත් දැන් මං කලින්ම කිව්වනේ ඔයගලන්ට ඔයාට ගැළපෙන විදියට මේ රීඩින් එක ගන්න. ඔයාගේ කෙනා කවුද? ඒ විදියට ඔයාට ගැළපෙන විදියට ගලප ගන්න. ඒක කියන්න ඕනේ ආයෙත්. හරිද? ඉතින් මේ කෙනා ගැන කිව්වොත් pile number 1 ඔයා තෝරගත්ත එකේ ඒ කෙනා කවුද? ඒ කෙනා කවුද කියලා පල්ලෙන් කමෙන්ට් එකකුත් දාන්න. හරි? මෙයා ගැන කිව්වොත් මෙයා හරිම මොලේ පාවිච්චි කරලා වැඩ කරන කෙනෙක්. මොලේ පාවිච්චි කරලා වැඩ කරන කෙනෙක් කියන්නේ විශේෂයෙන් මේ connections ගැන බැලුවම. දැන් එයා relationships එහෙම නැත්නම් එයාගේ මොකක් හරි එයා relationships වෙන්න පුළුවන්, friendships වෙන්න පුළුවන්. මොන දේ ගැන එයා මොන දෙයක් තිබ්බත් එයා හරිම කල්පනාවෙන් වැඩ කරන කෙනෙක්. එයා සාමාන්‍යයෙන් මිනිස්සෙකුට එයා හිතනවා නිකන් මිනිස්සු හරි කපටි මම ඇන්දෙන්නේ නැහැ කාටවත්. එහෙම නැත්නම් මං කිසිම කෙනෙක් කියන දේවල් මම ලොකුවට ඒවා විශ්වාස කරන්නේ නැහැ. එයා ගොඩක් ඉන්ටුයිටිව් කෙනෙක්. ඒකත් කියන්න ඕනේ. එයා හරිම ඉන්ටුයිටිව් කෙනෙක්. එයාට සාමාන්‍යයෙන් ඕන දෙයක්, ඒ කියන්නේ අපි කියමු ඔයාගේ වෙනස්කමක් වුණත් එයාට ලේසියෙන් තේරෙන කෙනෙක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මෙයාගේ ජීවිතේ ලොකු පාස්ට් එකක් තියෙනවා.
දැන් මේ කෙනා ඔයාගේ රිලේෂන්ෂිප් එකක් ගැන නම් මේ අහන්නේ. එහෙම නැත්නම් මේ කෙනා ඔයාගේ එක්ස් කෙනෙක් නම් නැත්නම් ක්‍රෂ් එකක් නම් කවුරු හරි එහෙම කෙනෙක් නම් මෙයාගේ හොඳ පාස්ට් එකක් තියෙනවා. තාම මෙයාගේ මේ පාස්ට් එකේ තියෙන මෙමරීස් මං කියන්නේ හොඳ පාස්ට් එක කියලා එයාට හොඳ පාස්ට් එකක්. හරිද? ඉතින් එයාට මෙමරීස් තියෙනවා. එහෙම නැත්නම් අපි කියමු එයාට තියෙනවා මතකයන්. ඒවයින් එයාට තාම ලොකුවට ගැලවෙන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ මේ පාස්ට් එකේ වෙච්ච නැත්නම් පරණ කාලේ තිබ්බ connections යාළුකම් වෙන්න පුළුවන් මේවා ඇවිල්ලා මොනවාද ඒවට කියන්නේ affairs වෙන්න පුළුවන් ඒ දේවල් නිසා වෙච්චි memories එයාට නිතර මතක් වෙනවා මේ කාලේ ඒකත් එක්කම එයාට හිතිලා තියෙනවා සමහර විට මේක ඔයාගේ මේ වෙලාවේ තියෙන active connection එකක් නම් මම මේ කියන්නේ මෙයාට හිතිලා තියෙනවා ඔයාද හරියන කෙනා ඇත්තටම ඔයා හරියන කෙනාද මොකද මෙයා මං කලින් කිව්වා වගේ මෙයා හරිම ඉන්ටුයිටිව් මෙයාට දේවල් දැනෙනවා ඉක්මනින් පොඩි වෙනස්කමක් මෙයාට අඳුර ගන්න පුළුවන් හැබැයි මෙයා හරිම ඕවර්තින්කින් ඒ දේත් එක්ක මෙයා හරියට හිතනවා හැම දේ ගැනම හිතනවා මෙයා ඉතින් එතනත් එක්ක මෙයා සමහරවිට ඔයාගේ මේ ආදරය කරපු කෙනෙක් නම් එක්ස් කෙනෙක් නම් කවුරු හරි මේ ළඟ බ්‍රේක් අප් වෙච්ච කෙනෙක් නම් විශේෂයෙන්ම කියන්න ඕනේ මෙයා ඔයාව ගොඩක් කම්පෙයාර් කරනවා. මෙයා ඔයාව ගොඩාක් කම්පෙයාර් කරනවා අනිත් ගෑනු ළමයි එක්ක පිරිමි ළමයි එක්ක ගොඩාක් කම්පෙයාර් කරනවා. ඉතින් එහෙම නැත්තම් අපි කියමු මෙයා ඔයාගේ ක්‍රෂ් එකක් හරි කවුරු හරි නම් මෙයා මේ වෙලාවේ ගොඩක් රිලේෂන්ෂිප්ස් වලට හොයන කෙනෙක්. ගොඩක් මෙයාට හරියන ගැළපෙන අය හොයන කෙනෙක්. යාළුවෙක් නම් මෙයා හොඳ යාළුවෝ හොයන කෙනෙක්. අනිවාර්යෙන් මෙයා ගොඩාක් මේ වෙලාවේ අනික් දේවල් හොයනවා අනික් දේවල් ගැන බලනවා මොන වගේ ඔප්ෂන්ස් මට අවైలබල් මම ඒවට ගියොත් හොඳයිද දැන් තියෙන එක හොඳද ඒ වගේ දේවල් එයා හිතනවා ලොකුවට සෝ මේක ඇක්ටිව් කනෙක්ෂන් එකක් නම් අපි මම මෙහෙම කිව්වොත් මට මේක ඇත්තට මෙහෙම කියන්න බෑ මොකද මේක අපි මේකේ කතා කරන්නේ එයාගේ තියෙන hidden feelings ගැන. ඉතින් මෙයාට ඇත්තටම මෙයා ඔයාට ගැළපෙනවද කියන රීඩින් එකක් නෙමෙයි මේක. හැබැයි ඉතින් ඔයාට මේ කෙනාව ඕනේ නම් මේ වෙලාවේ ප්‍රශ්න ඇති නොවන විදියට වැඩ කරන්න. මොකද මෙයා හරියට ඔයාව observe කරනවා. එහෙම නැත්නම් මෙයා හරියට ඔයා කරන දේවල් කියන දේවල් හරියට බලනවා. ළඟදී මෙයා ඔයත් එක්ක කතා කරන්න ආපු කෙනෙක් නම් එහෙම නැත්නම් ළඟදී ඔයත් එක්ක මෙයා කමියුනිකේෂන් එකක් ඇති කරගත්ත කෙනෙක් නම් මෙයා ඔයා කතා කරන හැම වචනෙම මොනිටර් කරනවා. හැම දෙයක්ම ඔයා ගැන බලනවා. ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි හැබැයි මෙයාට මෙහෙම දෙයක්ත් තියෙනවා. මෙයා මේ වෙලාවේ ඇක්ටිව් කනෙක්ෂන් එකක් නම් මෙයාට දෙන්න ඕනේ එක මොකක්ද ඒකට කියන්නේ අපි? එක සයින් එකක් විතරයි මෙයා ඔයත් එක්ක දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙයා ටයිම් ටු ටයිම් දේවල් මෙයාගේ ඔළුවේ වැඩ කරනවා. ඒවා හරි ඩවුට්ෆුල් දේවල්. නිකන් ඉදාට හිතනවා මම මේක කරොත් හොඳයිද? නැත්නම් හොඳයි නිකන් හිටියානම් හොඳයිද? ඒ වගේ දේවල් එයාට ගොඩක් හිතනවා. ඒ වගේම මේ කෙනා වටේ ඉන්න මිනිස්සු වෙච්චර හොඳ නෑ විශේෂයෙන්ම එයාගේ පවුලේ අය වෙන්න ඕනේ වෙන්න පුළුවන් නැත්නම් එයාගේ යාළුවෝ වෙන්න පුළුවන් ඒගොල්ලෝ එච්චරම හොඳ අය නෙමෙයි ගොඩක් මේ මනුස්සයාව මේ ගෑනු ළමයි පිරිමි ළමයා කවුරු හරි මේ කෙනාව ගොඩක් නොගැලපෙන අය කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ කෙනාගේ පාස්ට් එකේ මෙයාට වෙච්චි මොකක් හරි දෙයක් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකකට වෙච්ච දෙයක් හරි මොකක් හරි මිනිස්සු නිසා වෙච්ච දෙයක් හරි නිසා මෙයාට පොඩ්ඩක් මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුකමක් තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේම හැබැයි මෙයා හරියට කියන්නේ මෙයාට හරි කෙනෙක් හම්බුනොත් එහෙම නැත්නම් මෙයාට ගැළපෙනම කෙනා හම්බුනොත් අපි දන්නේ මේ ගැළපෙන කෙනා ඔයාද කියලා නැත්නම් වෙන කෙනෙක්ද කියන්න දන්නේ නැහැ. මොකද මේක අපි ගැළපෙන කෙනාද කියන රීඩින් එකක් නෙමෙයි. මම ඒ රීඩින් එකක් ඊළඟට ගේන්නම් පස්සේ ගේන්නම්. ඉතින් එහෙම ගැළපෙන කෙනෙක් හම්බුනොත් මෙයා එතන ඉන්නවා. මෙයාට මොන දේ කරත් මෙයා එතන ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ කෙනා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ පැත්තෙන් බැලුවොත් අපි කියමු මේක ඇක්ටිව්ලි තියෙන දෙයක් නම් ඇක්ටිව්ලි තියෙන කනෙක්ෂන් එකක් නම් මෙයා බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් ගොඩක් දේවල්. ඒක එයා ඔයාට කියන්නේ නැහැ. ඔයාගේ ලොකු වෙනස්කම් මෙයා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඔයාට මේ කෙනාව ඕනේ නම් ඔයා ඒක තේරුම් ගන්න ඕනේ. එයාට මොකක්ද අවශ්‍ය වෙනස? ඒ වෙනස දෙන්න. ඉතින් ඊළඟ දේ තමයි අපි බලමු අපේ Oracle cards. තව දෙයක් තමයි මේ කෙනා ගොඩක් busy. ඇත්තටම කිව්වොත් මෙයා හරිම busy. මෙයාට ගොඩක් දේවල් මෙයා කියන්නේ පෙනුමෙන් busy නැති වුණත් මෙයා ඔළුවෙන් හරි busy. මෙයාගේ ඔළුවේ ගොඩක් දේවල් වැඩ කරනවා. මෙයාට ගොඩක් plans තියෙන කෙනෙක්, ගොඩක් දේවල් වලට වැඩ කරන්න ඕනේ කියලා හිතන කෙනෙක්. ඉතින් ඒ වගේම එයාට ලොකු future එකක් එයා හිතාගෙන ඉන්න කෙනෙක්. එයාගේ ජීවිතේ මම මේ දේවල් achieve කරගන්නවා, මේ දේවල් achieve කරගන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා එයා ගොඩක්
ගොඩක් බිසි ඇති ගොඩක් ඔළුවේ බිසි ඇති සමහරවිට එයාට දේවල් අමතක වෙනවා ඇති ලේසියෙන් මොකද ඒ අමතක වෙන්නේ අමතක කරන නිසා නෙමෙයි එයාට ගොඩක් දේවල් නිකන් මිස් වෙනවා මොකද එයාගේ ඔළුව බිසි නිසා ඒ වගේම මෙයා හරි ස්ට්‍රෝං මේ අපි කියමු මේ කෙනාට රිලේෂන්ෂිප් එකක් අවුරුදු ගාණක් රිලේෂන්ෂිප් එකක් තිබිලා අයින් වුණත් මෙයාට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද මෙයා හිතාගෙන ඉන්නේ ඇත්තටම මේ දේවල් වැඩක් නැහැ මොකක් හරි මෙයාගේ පාස්ට් එකේ වෙච්ච දෙයක් නිසා මෙයා හැම ඉන්නවා හැබැයි මෙයාට ඒ පාස්ට් එකේ වෙච්ච දේත් එක්කම ඒකේ නරක පැත්ත වගේම මෙයාට ඒකේ හොඳ පැත්තත් මතක් වෙනවා ඉතින් මේ දවස්වල නිකන් හරි ඔයත් එක්ක මේක ඇක්ටිව්ලි තියෙන කනෙක්ෂන් එකක් නම් නිකන් හරි ඔය එක්ස් කෙනෙක් ගැන මතක් කරොත් ඔයා එච්චර මේ කලබල වෙන්න යන්න එපා. මොකද මේ දවස්වල යාගේ හිතේ මේ දේවල් නිකන් යනවා. ඉතින් ඒක නිසා වැඩිපුර නිකන් ප්‍රශ්න දාගන්න, ප්‍රශ්න ඇති කරගන්න විදිහේ වැඩ කරන්න එපා. ඒව දෙයක් වුණොත් ඔයා නිකන් ඒක එච්චර ගණන් ගන්න නැතුව ඉන්න. හරි? ඊළඟ දේ තමයි මෙයා ගොඩක් මෙයාගේ හිතේ යටින් මෙයා හරි බලාපොරොත්තු වෙනවා ගොඩක් මේ මොකක්ද ඒක ආදරය කියන එක වචනෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි මෙයා. ඉතින් මෙයාගේ හිතේ මෙයා හිතාගෙනවා මෙයා මට ආදරේ කියන එක නෙමෙයි මට වෙන්න ඕනේ. මට ඊට වඩා දේවල් වෙන්න ඕනේ. And also this person has sexual feelings about you. මේක ඇක්ටිව් තියෙන කනෙක්ෂන් එකක් නම් නැත්තම් ඔයාගේ එක්ස් කෙනෙක් ඔයාව මේ වෙලාවේ මතක් කරනවා. එහෙම නැත්තම් මේ කෙනා ක්‍රෂ් එක කවුරු හරි මේ කෙනා ඔයා බලපු කෙනා. එයාට ඔයා ගැන sexual feelings ගොඩක් තියෙනවා. It's I mean I can't really say how bad this guy or woman or girl or whoever it is wanna do things with you. He or she really wants to do things with you. එයාට ගොඩක් ලොකු thoughts තියෙනවා sexual thoughts. කියන්නේ අපි කියන්නේ මොනවාද? ඒකට සිංහලෙන් වචනේ මොකද්ද? ලිංගික ආශාවන් right ඒක ගොඩක් තියෙනවා ඉතින් මෙයා ඔයාගේ ඇක්ටිව්ලි තියෙන කනෙක්ෂන් එකක් නම් ඉතින් ඔයා ඒක කන්සිඩර් කරලා බලන්න. ඉතින් ඒක එච්චර අවුලක් නෑ නේ එහෙම නේද? ඉතින් ඊළඟ දේ තමයි ඕන දෙයක් ඔයා ගැන ලොකු ඩවුට්ස් එයාගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ ඔයා මොනවා හරි ඇඳුමක් ඇඳොත් ඒකේ පොඩි වැරද්දක් තිබ්බොත් නැත්නම් ඔයා කතා කරන දේ වැරද්දක් තිබ්බොත් මෙයා හරියට ඒ දේවල් ගැන හිතලා ඉවරයි. හැබැයි ඔයාට ඒක කියන එකක් නෑ. ඔයාට එහෙම වචනකින් දෙකකින් කිව්වට ඊට වඩා එයා දුරට ගොඩක් හිතලා තියෙනවා. හරි? ඉතින් මේක ඔයා මේ එක්ස් කෙනෙක් ගැන හරි අහනවා නම් ක්‍රෂ් එක ගැන හරි අහනවා නම් ඔයා තේරුම් ගන්න ඔයාට මෙයා කතා කරන්න පුළුවන් වෙච්ච වෙලාවල් වලදී එහෙම නැත්නම් ඕගොල්ලෝ දෙන්න කතා කරපු වෙලාවල් වලදී මෙයා මේ දේවල් ගොඩක් හිතලා තියෙනවා කියන එක ගැන. හරි ඒ වගේම මෙයාට ගොඩක් මේ වෙලාවේ මෙයාගේ හිතේ ගොඩක් මං කිව්වා කලින් කිව්වා වගේ මෙයා ප්ලෑන්ස් ගොඩක් තියෙනවා මෙයා දෙයක් අලුතින් පටන් ගන්න හදනවා මේ වෙලාවේ අලුතින් දෙයක් පටන් ගන්න හදනවා කිව්වාන් පස්සේ මේක ඔයාගේ ආදරය කරන කෙනා නම් දැන්ට ළඟ ඉන්න කෙනෙක් නම් එයා ඔයාගේ කවුරු හරි හොඳ කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක් නම් සමහරට එයාගේ ජීවිතේ මොන හරි අලුත් ප්ලෑන් එකක් පටන් ගන්න හදනවා ඇති නැත්නම් මොකක් හරි වෙන්න පුළුවන් නැත්නම් එක්ස් කෙනෙක් නම් එයාත් එහෙම වෙන්න පුළුවන් මේ ළඟ බ්‍රේක් අප් වෙච්ච එක්ස් කෙනෙක් නම් ඇත්තටම එයාගේ ජීවිතේ මොකක් හරි අලුතෙන් දෙයක් පටන් ගන්නවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ කෙනා දුර කෙනෙක් නම් මෙයා මොකක් හරි එක්ක ඔයාගේ ජීවිතේ අලුත් දෙයක් පටන් ගන්නවා නැත්නම් එයා අලුත් කනෙක්ෂන් එකක් අලුත් රිලේෂන්ෂිප් එකක් අලුත් මැරේජ් එකක් මොකක් හරි එහෙම දෙයක් පටන් ගන්නවා වෙන්න පුළුවන් කියලා කියන්න ඕනේ. මේ කෙනා ලොකු ප්‍රශ්නයක ඉන්නවා ඔයාට කියන්නේ නැහැ. ඇත්තට මේකත් කියන්න ඕනේ මේ කෙනා කියලා ඇති. ඔයාට කියලා ඇති. හැබැයි ඒකේ ඩෙප්ත් එක කියලා නැහැ. එහෙම නැත්නම් ඒකේ තියෙන ඒක කොච්චර අවුල්ද කොච්චර ඔයාට ඔළුවට වද දෙනවද ඒක කියලා නැතුව ඇති. මොකද ඒක අනිවාර්යෙන් කියන්න ඒක අනිවාර්යෙන් පෙන්වන දෙයක් and also it's a psychic message that this person is going through something related to his or her finances. සල්ලි පැත්තෙන් මොකක් හරි යාගේ struggle එකක් යනවා මේ වෙලාවේ එක්ක business එකක් එක්ක වැඩ කරන තැන වෙන්න පුළුවන් නැත්නම් සල්ලි මොකක් හරි ඕන දෙයකට පොඩ්ඩක් මදි වෙලා මොකක් හරි එහෙම වෙන්න පුළුවන් something is going on. ඒකත් එක්ක එයාට ඔයාගේ මේක active connection එකක් නම් මෙයා ඔයත් එක්ක කතා කරේ නැති වුණොත් එහෙම නැත්නම් එහෙම දේවල් වෙද්දී යාට වද දෙන්න එහෙම කරන්න යන්න එපා කියලා කියන්න ඕනේ. And also, so I see that this person thinks that මේ කෙනා ඔයා ගැන හිතන විදිහ ගැන කිව්වොත් එයා හිතනවා ඔයත් එක්ක එයාගේ හොඳ sexual chemistry එකක් තියෙනවා නැත්තම් තිබ්බා කියන එක.
ඉතින් මෙයාව ගොඩක් ඔයාගේ ඔයා ළඟින් ඉන්න කෙනෙක් නම් මෙයාව ඔයාට ගොඩක්ම ලං කරගන්න පුළුවන් විදිහත් මේක කියලා කියන්න ඕනේ මේ sexuality එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ sexual life එක ගොඩක් important වෙයි කියලා කියන්න ඕනේ. ඔයගොල්ලෝ දෙන්නට සතුටින් ඉන්න. ඒ වගේම තමයි හැබැයි මෙයාට පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඔතන sexual ප්‍රශ්නයක් තියෙනවා පොඩි. ඔයාගේ පැත්තෙන් එහෙම නැත්නම් මෙයා හිතනවා ඔයා ඇත්තටම මෙයාට sexually කැමතිද කියලා වගේ doubt එකක් මෙයාගේ ඔළුවේ තියෙනවා. හැබැයි මෙයාට ඒක අහන්න බෑ ලොකුවට ඔයාට ඔයා කැමති නැති වෙයි කියලා වගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙයා එහෙම මෙයාගේ හීනෙන් මෙයා ඔයත් එක්ක ගොඩක් දේවල් he's doing lot of things with you. So ඉතින් ඒක එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙයා ගොඩක් දේවල් ඔයා නොදැනුවත්ව ඔයා ගැන හොයලා තියෙනවා. ඔයා මොනවද කරන්නේ? ඔයා කාත් එක්කද කතා කරන්නේ? ඔයා මොන වගේ දේවල්ද ඔයාගේ හිතේ තියෙන්නේ කියන දේවල් වගේ දේවල් මෙයාගේ හිතේ ලොකුවට වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඔයා කරන දේක් පරිස්සමින් කරන්න කියලාත් කියන්න ඕනේ. If this is a ex or somebody, if this is an ex or maybe a crush or somebody, එහෙම දෙයක් නම් අපි කියමු ex කියලා. ex වගේ නම් ඇත්තටම ex ඔයා ගැන ගොඩක් මොකක්ද ඒකට කියන්නේ ඔයාව ස්ටොක් කරනවා ඔයාගේ Instagram එක බලනවා WhatsApp stories බලනවා නැත්නම් Facebook එක බලනවා වෙන account එකකින් ඇවිල්ලා බලන්න හදනවා එහෙම ඔයා ගැන හොය නැත්නම් කාගෙන් හරි අහන්න යනවා things like that okay and so I have to tell you මේක ඔයා ex ගැන බලපු reading එකක් නම් මේ කෙනාට ඔයා ගැන ගොඩක් sexual thoughts තියෙන කෙනෙක් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊළඟට මෙයා ඔයාව ගොඩක් දකිනවා ඔයා ගොඩක් ඔයාගේ හිතෙන් ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් කියලා එයා හිතනවා. ඉතින් ඒ වගේම තමයි එයා ඒක කැමති. ඔයා සතුටින් ඉන්නවට එයා ගොඩක් කැමති. ඒ සතුට කියන දේ ඇත්තටම කිව්වොත් ඒක එයා හිතනවා අපි කියමු මේක ඇක්ටිව්ලි තිබ්බ දෙයක් වුණත් ඇත්තටම මේ වෙලාවේ ඇක්ටිව්ලි තියෙන දෙයක් වුණත් මෙයා හිතනවා මෙයාට මන් නැතුව වුණත් සතුටින් ඉන්න පුළුවන් වගේ දෙයක්. ඉතින් ඒක හොඳ පැත්තක් වෙන්න පුළුවන්. එයාගේ පැත්තෙන් නරක පැත්තක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයා හිතලා බලන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි හැබැයි තව දෙයක් කියන්න ඕනේ ඔයා මේක එක්ස් කෙනෙක් ගැන රීඩින් එකක් නම් ගත්තේ මේක ඔයාගේ එක්ස් ගැන නම් බැලුවේ ඔයාට මේ එක්ස් වාය ගෙන්න ගන්න ඕනේ නම් වගේ මෙයා ඇත්තටම available ඔයාට ගෙන්න ගන්න පුළුවන් you can actually manifest this person ඔයාගේ මේ ආදරය කරන කෙනා පොඩ්ඩක් කියමු නැත්නම් මේ එක්ස් ඔයාගේ break up වෙලා හිටපු break up වෙලා ඉන්නවා නම් එහෙම දෙයක් මෙයාව ඇත්තටම manifest කරලා ගෙන්න ගන්න පුළුවන් කෙනෙක් so ඒත් එකම කියන්න ඕනේ අපේ love wild එක ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න එහෙම තියෙනවා නම් ආදරේ ප්‍රශ්න ආදරේ vibration එක වැඩි කරගන්න ඔයගොල්ලෝ දැකලා ඇති ෆීඩ්බැක්ස් දැනටමත් කට්ටිය ගොඩාක් අරගෙන ගොඩාක් ෆීඩ්බැක්ස් දෙනවා හොඳයි එහෙම වුණා කියලා ඔයගොල්ලන්ටත් ගන්න පුළුවන් ෆීඩ්බැක්ස් බලන්න WhatsApp channel එකට එන්න අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕනේ අපි WhatsApp channel එකේ spell work කරනවා එහෙම නැත්නම් spells කරනවා ඔයගොල්ලෝ දන්නවා spell එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලගේ ජීවිතේ ඔයාලගේ ආදරේ ඔයාලගේ එක දේවල් වෙනුවෙන් අපි ඒකේ spells කරනවා ඒක නොමිලේ කරන්නේ free කරන්නේ මොකද අපි දන්නවා ඔයගොල්ලෝ කාලෙන් කාලට අපි free නැතුව paid spells කරනවා කාලෙන් කාලට ඔයාලගේ ජීවිතේ එක දේවල් වලට අපි ස්පෙල්ස් කරනවා ඒක ඔයාලට ඒකේ ඉන්නවා නම් ඔයාලට ඒකට එන්න පුළුවන් මම ඒකේ ස්පෙල්ස් කරලා දානවා ඔයාලට පුළුවන් ඒකට සහභාගී වෙන්න WhatsApp channel එකේ ඉන්න අයට ඔක්කොටම පුළුවන් දැම්මම පහළ link එකේ මම comments වල දාලා තියෙනවා link එක pin කරලා ඒක link එක ඔබලා දැම්මම යන්න WhatsApp channel එකට ගිහලා අපිව follow කරන්න WhatsApp channel එක ඉතින් ඒකත් එක්ක කියන්න ඕනේ මේ කෙනාගේ මෙයා ඔයාගේ ෆොටෝස් බලනවා මෙයා ඔයත් එක්ක ගහපු ෆොටෝස් සෙල්ෆීස් වෙන්න පුළුවන් ඒ දේවල් ඔයාගේ ෆොටෝස් බලනවා මතක් කරනවා ඒ වගේ දේවල් තියෙනවා එතකොට and also oh my god this person is fantasizing lots of things මං කලින් කිව්වා වගේ sexual fantasies ගොඩක් මෙයාට තියෙන කෙනෙක් and also not your pictures but some other pictures some other videos ඔයගොල්ලන්ට මං කියන්න ඕනේ මොනවද මේ videos කියලා සමහර videos බලලා ඔයාව මවා ගන්න දේවල් තියෙනවා ඉතින් මේ videos මොනවද කියලා මං ඔයාලට කියන්න ඕනේ නැහැ මං හිතනවා එහෙමයි ඉතින් එහෙම දේවල් තියෙනවා and also මෙයාගේ හිතේ මේ ඇක්ටිව්ලි කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක් නම් මේ වෙලාවේ මෙයා ගොඩක් මෙයාගේ එක්ස්ව මතක් කරනවා so don't let that happen එහෙමයි කියලා මෙයාට ඔයා කතා කරලා කියන්න එපා මේ ඔයාට එක්ස් මතක් වෙනව නේද ඒවත් නම් හරියන්නේ නැහැ ඒ වගේ දේවල් කියන්න එපා මොකද එතනින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා don't ඔයා ස්මූත්ලි ඔයාගේ පැත්තට මෙයාව හරව ගන්න ඕනේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අර සමහර අය නම් ඔකට කියයි ඉතින් යන කෙනා යනවා යන කෙනා ගියාට කමක් නැහැ ඒ වගේ අපිට ඕනේ නැහැ
එහෙමයි ඉන්නවා. එහෙම නැති අය තමයි ඒ කිව්වේ. හරි? ඊළඟ දේ තමයි ඔයාගේ එක්ස් කෙනෙක් ඉන්නවා. ඔව් වා මේ බලන රීඩින්ග් වගේ එක්ස් කෙනා නම් ඇත්තටම එයා ඔයාගේ වාව ස්ටොක් කරනවා. ඔයාගේ සෝෂල් මීඩියා ඒවා බලනවා, හොරෙන් බලනවා, ඇවිල්ලා ඒ වගේ දේවල් තියෙනවා කියලාත් කියන්න ඕනේ. ඊළඟ දේ තමයි මෙයාට ඇත්තටම මේ කෙනා ඔයා මේ බලන කෙනාට රිලේෂන්ෂිප් කියන එක ලොකුම දෙයක් නෙමෙයි. ජීවිතේ නම්බර් 1 එහෙම නැත්නම් මේක කවුරු හරි මේ රිලේෂන්ෂිප් එක නැත්නම් ෆ්‍රෙන්ඩ්ෂිප් එක මොකක් හරි මේවා බලන කෙනාට ඒ දේ එහෙම ලොකු දෙයක් නෙමෙයි. ලොකුවට ඉම්පෝටන්ට් නෑ. එයාට ඒක සාමාන්‍ය දෙයක් විතරයි. ඉතින් එයාට ඒ දේ මොකක් හරි වුණොත් එයා පොඩ්ඩක් හිතලා එයා මූව් ඔන් වෙන જાතිය කෙනෙක්. ඉතින් මම මේ කියපු දේවල් එක්ක ඔයාට පුළුවන් මොනවද ඔයා කරන්න ඕනේ කියන එක හිතා ගන්න නේද? ඉතින් ඒකත් එක්ක ඔයාට මොකද මේ කෙනා ගැන කිව්වොත් මෙයා එහෙම නරක කෙනෙක් නෙමෙයි මේ වෙලාවගේ හිතේ තියෙන දේවල් නරක නෑ. හැබැයි පොඩ්ඩක් ඉතින් එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඔයාගේ දේ ඔයා පරිස්සම් කරගන්න කියලා කියන්න ඕනේ. ඒකත් එක්කම ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා ඉන්නවා නම් ප්‍රොටෙක්ෂන් ඔයිල් එක තියෙනවා. ඒ වගේම තමයි ලව් ඔයිල් එක තියෙනවා. ඔයගලන්ට ආදරේ ප්‍රශ්න තියෙන අයට ගොඩාක් හොඳයි ලව් ඔයිල් එක. බියුටි ඔයිල් එක ඔයාගේ ආකර්ෂණය වැඩි කරගන්නවා, ලස්සන වෙන්න ගොඩක්ම හොඳයි. ගොඩක් අයගේ ඔයගොල්ලෝ ෆීඩ්බැක් දකින්න ඇති. එතකොට මනි ඔයිල් එක සල්ලි ආකර්ෂණය කරගන්න, බිස්නස් එක දියුණු කරගන්න, මුදල් ළඟා කරගන්න, ඒවට ගන්න පුළුවන්. ඉතින් ක්‍රිස්ටල්ස් හැම විදිය වර්ගෙම තියෙනවා. අපි ඉක්මනින්ම රිලීස් කරනවා තව ඔයිල් එකක්. ඒ ඔයිල් එක ඔයගොල්ලෝට ගොඩාක් වැදගත් වෙන ඔයිල් එකක් ඉස්සරහට ගන්න පුළුවන් ස්ටෝර් එකෙන් කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි එක්ස්ක්ලූසිව් රීඩින්ග්ස් ඉක්මනින් එනවා කියලාත් මතක් කරන්න ඕනේ. ඉතින් WhatsApp channel එකට join වෙන්න ඔයගොල්ලන්ට ස්පෙල්ස් නිකම්ම ඔයගොල්ලන්ට ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒකට අනිවාර්යෙන් join වෙන්න කියන ගමන් අනිවාර්යෙන් like කරන්න, subscribe කරන්න. මම ගිහින් එන්නම් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ලස්සනට ඉන්න. pile number 2 කොහොමද ඉතින් ඔයාලා ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න ඔයාගේ රීඩින් එකට යන්න. ඉතින් වැඩිපුර කතා කරන්නේ නැහැ. යන්න රීඩින් එකට. ඉතින් මතක් කරන්න ඕනේ අපේ ස්පෙල්ස් ඔයගලන්ට ස්පෙල්ස් වලට සහභාගී වෙන්න පුළුවන් අපේ WhatsApp channel එකට එන්න. ඒවා නොමිලේ ෆ්‍රී කරන්නේ. ඔයාලට එන්න පුළුවන් ඒකට ඇවිල්ලා අපේ මම පින් කරලා තියෙනවා පල්ලෙහා කමෙන්ට්ස් වල. ඔයගලන්ට ඒකට join වෙලා අපේ මම normally week එකට දෙකක් වගේ spells කරන්නම්. එක දේවල් වලට ආදරයට වෙන්න පුළුවන්, ඕනම දෙයකට වෙන්න පුළුවන්. ඒකට join වෙලා ඔයගලන්ට පුළුවන් එන්න ඒකට සහභාගී වෙන්න. ඉතින් young reading එකට like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔයාගේ මේ කෙනා කවුද කෙනා කියලා අමතක කරන්නද පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ බලන්නේ ex ගැනද, boyfriend ගැනද, girlfriend ගැනද, wife ගැනද, husband ගැනද එහෙම කියලා. ඉතින් මේ ඔයා බලන කෙනාගේ ඇත්තටම feelings වල ප්‍රශ්නයක් තියෙනවා. And also I have to tell you that this person hates commitment. මෙයා හරි බයයි commit වෙනවට. ඔයා commit වෙනවට බයයි, එයා commit වෙනවටත් එයා බයයි. So එයා ගොඩක් වෙලාවට එයා හරිම ලොකු boundary එකක් දාගන්න බලනවා. එයාගේ හිතෙන් එයා වැඩිපුර කැමති නෑ දෙයකට. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මෙයා ඇත්තටම දැන් ඒකත් පළවෙනියම කියන්න ඕනේ I don't sugarcoat my readings. මම මගේ readings මොකක්ද කියන්නේ බොරු කියන්න මම කැමති නෑ. කියන්නේ බොරු කියන්නේ නෑ කියන්නේ ඒක කොච්චර නරක වුණත් මම ඒ දේ කියනවා. ඉතින් මාත් එක තරහ වෙන්න එපා. මේ කෙනා ඇත්තටම genuine කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ relationship එකකට නැත්තම් ඒ වගේ possible like some connection එහෙම දෙයකට එයා genuine කෙනෙක් නෙමෙයි. මොකද මෙයා හරිම හැබැයි මෙහෙමයි. එයා genuine නෑ කියන්න බෑ. එයාගේ genuine side එකක් තියෙනවා. ඒ genuine side එක තමයි එයාට එපා වුණොත් එපා වුණාමයි එතනින් එයා යනවා. එයාට එපා වුණොත් එපා වුණාමයි එයා යනවා. හැබැයි සමහර පැත්තේ මෙයාගේ මේවා තියෙනවා. මෙයා නිකන් සමහරවිට chances දෙනවා. ඒ chances දෙන තැන්වලදී එයා ඇත්තටම එතෙන්දී එයාගේ genuine feeling එකක් express කරන්නේ නෑ. එයා නිකන් බොරු කිය ඉන්න බලනවා. ඉතින් ඇත්තටම මෙයා බොරුවක් කිව්වත් ඒක කරන්නේ නිකන් එයාට නිකන් අර කෙනෙක්ගේ හිත රිද්දන්න බැරි කමට වගේ එකකුත් තියෙනවා. හැබැයි ඉතින් මෙයාට වෙලා තියෙන්නේ මෙයා රිලේෂන්ෂිප් එකකට නම් ඉතින් ඔයා මෙහෙම එක්ස් ගැන හරි කවුරු හරි කෙනෙක් ගැන මේ ඇක්ටිව් කනෙක්ෂන් එක වුණත් මට කරන්න දෙයක් නෑ. මෙයා මේ වෙලාවේ ඇත්තටම කිව්වොත් මෙයා කිසිම දෙයක් එකක් තමයි මෙයාට ඉම්පෝටන්ට් නෑ. ඔයාව ඉම්පෝටන්ට් නැහැ ලොකුවට. මෙයාට ඔයා නැතුව වුණත් හොඳින් ඉන්න පුළුවන්. ඒකත් එක්කම තමයි මෙයාට එහෙම ඒක හොඳයි කියමුකෝ. එහෙම කෙනෙක් නැතුව කෙනෙක්ට ඉන්න පුළුවන් කියන එක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ
මෙයා ඔයාගෙන් දේවල් බලාපොරොත්තු වුණාට මෙයා එහෙම ලොකුවට ඔයාට දේවල් කරන්න තවදුරටත් ලෑස්ති නැහැ. මොකද මෙයා දේවල් හිතනවා. මෙයාගේ ඔළුවේ දැන් වැඩ කරනවා. ඉතින් ඔයාට මේ කෙනාව ඕනේ නම් ඔයා මෙයාට ගොඩක් ආදරෙන් හොඳින් ඉන්න බලන්න. එතකොට මෙයා ටික ටික එහෙම වුණත් හැරෙයි. ඔයාගේ පැත්තට හැරෙයි. හැබැයි ඔයාට මේ කෙනාගෙන් දැනටමත් තේරිලා තියෙනවා නම් මෙයාව හරියන්නේ නැහැ වගේ දෙයක් ඔයාට හිතට දැනෙනවා නම් ඔයා අයින් වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔයාට හිතට දැනෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ මොකක්ද ඒ කියලා. ඇත්තටම maybe it's your karma. ඉතින් කර්ම අපේ කර්ම එනර්ජි එකටත් අපිට ඒ වගේ අය අපිත් එක්ක දිගටම ඉන්න උනත් දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කියන්නේ මේක එච්චරම හොඳ දෙයක් නෙමෙයි කියන එක. ඉතින් ඒ වගේම තමයි and also I need to tell you guys that it's actually useless that you're thinking about this person. මෙයා හරිම මේ ඇත්තටම තමන් ගැන විතරක් හිතන කෙනෙක්. මෙයාට එහෙම දැන් එයා මොන දේ ඉස්සර කරත් දැන් ඇත්තටම එයා හරි වෙනස් වීගෙන එන්න තමයි එයා දැන් හදන්නේ. ඉතින් ඒක නිසා ඔයා පොඩ්ඩක් එයාගෙන් අනිවාර්යයෙන්ම ඔයා පරිස්සම් වෙන්නද මම දන්නේ නැහැ මොකද්ද ඒකට කියන්නේ කියලා ඔයා තේරුම් ගන්නවා මොකද්ද කරන්න ඕනේ කියන එක. and මෙයාට ලේසියෙන් මේ වෙලාවේ හැටියට මේ කනෙක්ෂන් එක දාලා යන්න පුළුවන් ජාතිය කෙනෙක් තමයි දැන් ඉන්නේ. ඉතින් ඒක නිසා ඒතනත් ඔයා තේරුම් ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. and also he is really positive about himself. එයා හිතන්නේ හරිම හොඳ දේවල් එයා කරන්න කියලා. ඉතින් එයා ඇත්තටම මේ දේවල් වල වැරද්දක් දකින්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි එයාගේ ලොකු හීන තියෙනවා. එයා හිතනවා මේ දේවල් කරන්න ඕනේ මේ සේරම පැත්තකින් දාලා ඒ වගේ දේවල් කියලා. ඒ වගේම එයාගේ personal issues වලට එයා නිකන් එයාගේ personal issues නිසා මේ දේවල් නිකන් මොකද්ද මේවා නිකන් ස්ට්‍රෙස් එකක්. එහෙම නැත්නම් මේවා නිකන් ඔළුවට කරදරයක් වගේ නිකන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම තමයි this could be a Scorpio. Okay, so this person මේ කෙනාට මොකක් හරි Scorpio හොඳ මොකක් හරි sun moon rising sign එකක් වෙන්න පුළුවන් Scorpio කියන්නේ. එහෙම නැත්නම් අපි ලංකාවේ විදියට ලග්න බැලුවොත් Scorpio එහෙම නැත්නම් මොකද වෘශ්චික ලග්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිථුන, තුලා, කුම්භ, වෘෂභ, වර්ගෝ, කන්‍යා, එහෙම නැත්නම් කැප්‍රිකෝන්, එහෙම මේ මකර ලග්නේ වෙන්න පුළුවන්. මෙයාගේ මොකක් හරි ලොකු හොඳ ප්ලේස්මන්ට් එකක් තියෙනවා එයාගේ ඇස්ට්‍රෝ chart එකේ. එහෙම නැත්නම් හදහනේ. ඉතින් එහෙම කෙනෙක් තමයි මේ කෙනා. ඉතින් ඒකත් එක්කම තමයි කියන්න ඕනේ මෙයා ගොඩාක් හිතේ දේවල් මෙයා විශේෂයෙන් මෙයා හිතේ දේවල් ප්ලෑන් කරලා මේක ඔයාට විතරක් නෙමෙයි හැමෝටම මෙයා මෙහෙමයි. මෙයා ගොඩාක් හිතින් දේවල් ප්ලෑන් කරලා ටග් ගාලා ඒක පෙන්නලා මෙයාට ඕන තැනකින් අයින් වෙන්න පුළුවන් જાතිය කෙනෙක් තමයි මේ. So I don't really recommend this person in your life. ඒකත් කියන්න ඕනේ. ඉතින් මෙයා ගොඩක් දේවල් මෙයා හිතනවා සමහර තැන්වලදී ඔයා නිසා යාට සමහර දේවල් හොඳ දේවල් නැති වෙනවද ඒ වගේ දේවලුත් මෙයා හිතපු කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ ඒක ඔයාට මොනවද කියන්න ඕනේ කියලා. ඉතින් ඔයා තේරුම් ගන්න මේ වගේ කෙනෙක් එක්ක ඉන්නවද නැද්ද කියන එක. මොකද I'm dead straight. Actually I'm dead straight about this thing and I don't want to lie. I'm telling what I'm seeing about this person. මම හිතනවා ඔයා හොඳට හිතලා මේ ෆයිල් එක තෝරගත්තේ කියලා ඔළුවේ එක දේවල් තියාගන්න නැතුව මේ කෙනා එච්චරම හොඳ නැහැ කියන එක කියන්න ඕනේ. and also මම කලින් කිව්වා අර ඔයගලන්ට දැන් මේ කෙනාගෙන් ඔයාලට වෙන්න පුළුවන් දේවල් එහෙම නැත්නම් වෙන්න පුළුවන් මේ වෙලාවේ මෙයා හිතන දේවල් මම ඔයාලට දැන් කිව්වා. ඉතින් ඒකත් එක්ක ඔයා තේරුම් ගන්න මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ කියන එක. ඉතින් මෙයා ඇත්තටම කිව්වොත් මෙයාට yes ඔයාගේ මෙතන ඇක්ටිව් කනෙක්ෂන් එකක් තියෙනවා නම් මෙතන third party එකක ප්‍රශ්නයක් තියෙනවා. Yes, definitely because there was a confirmation. අනිවාර්යෙන්ම okay, sure. කවුරු හරි මෙතන ඉන්නවා මේක sabotage කරන්න හදන කෙනෙක්, එහෙම නැත්නම් මේක විනාශ කරන්න හදන කෙනෙක් වත් එක්ක ඇක්ටිව් කනෙක්ෂන් එකක් නම් මේක. එහෙම නැත්නම් මෙතන මේක X කෙනෙක් නම් ඔන්න කෙනෙක් X ට ලං වෙනවා. දැන් ටික කෙනෙක් ලං වෙන්න හදනවා. එයාත් ලං වෙන්න හදනවා. එහෙම දෙයක් තියෙනවා. නැත්නම් මේක crush එකක් නම් එයාට දැනටමත් love interest එකක් දැනටමත් කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මේක ඇක්ටිව් කනෙක්ෂන් එකක් නම් මෙතන ඉන්නවා යාළුවෙක් නැත්නම් කොහෙන් හරි වෙන ගෑනු ළමෙක් එහෙම නැත්නම් පිරිමි ළමෙක් නැත්නම් මේක ගෙදර කෙනෙක් පවුල කෙනෙක් මෙතන මොකක් හරි දෙයක් කරන්න හදන එහෙම දෙයක් තියෙනවා කියලා කියන්න ඕනේ. there's someone else.
okay, there is someone else, so this is not really positive. මේක කියන්න ඕනේ විශේෂයෙන්ම මේක positive නැහැ. ඔයා තේරුම් ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. I think I want you all to think about yourself. ඔයගොල්ලන්ගේ self worth එක ගැන, self love ගැන හිතන්න. ඔයාගේ self love improve කරගන්නකොට. Okay, take this one. ඔයාගේ ජීවිතයේ self love කියන දේ important කරගන්නකොට ඔයාට තේරෙනවා මේක ඔයාට ගැලපෙන්නේ නැහැ, තවදුරටත් මම මේකේ ඉන්න ඕනේ නැහැ කියන එක. අද ඉඳන් ඔයා self love improve කරගන්න ඕනේ. ඔයාගේ ආදරේ, ඔයාගේ ජීවිතේට තියෙන ඔයා කරන ආදරේ, ඒක improve කරගත්තොත් ඔයාට හිතා ගන්න බැරි වෙයි. ඔයාටම තේරෙයි මේ මිනිස්සයාත් එක්ක මට ඉන්න බෑ. මම දන්නවා මේ කෙනා හරියන්නේ නැහැ, මේ ගෑනු ළමයා මට හරියන්නේ නැහැ, මේ පිරිමි ළමයා මට හරියන්නේ නැහැ. මම මෙයා ගැන තවත් හිතන්න හොඳ නැහැ කියන එක ඔයාට දැනෙන්න ගන්නවා. එතකොට ඔයා self love improve කරගන්නවත් එක්කම ඔයාට මෙයාගේ වැරදිත් පේන්න ගනී. මෙයා කරන දේවලුත් ඔයාට ටික ටික දැනෙන්න ගනී. So this is not possible guys. This is not good. හරිද? මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා ආයෙත් කියන්න ඕනේ. And also මෙයාට කොහේ හරි ගමනක් යන්න තියෙනවා. මම හිතන්නේ මෙයා එක්ක පිටරට යනවා, නැත්නම් පිටරට ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් මෙයා පිටරට ඉඳන් කොහෙට හරි යන කෙනෙක්, නැත්නම් මෙයා වෙන දුර ගමනක් යන්න හිතාගෙන ඉන්න කෙනෙක් මේ කෙනා. And also I see that he is having plans to move somewhere. සමහරට ජොබ් එකෙන් අයින් වෙන්න හරි නැත්නම් වෙන රටකට යන්න හරි මොකක් හරි මෙයාගේ ප්ලෑන් එකක් ලොකුවට මේ වෙලාවේ තියෙන කෙනෙක් තමයි මේ. ඒකත් එක්කම තමයි මෙයාට හරියට ඔප්ෂන්ස් තියෙනවා. හරිද? මෙයාට හරියට ඔප්ෂන්ස් තියෙනවා මේ කෙනාට එක එක විදිහේ තැන් වල මෙයා ගියාන් පස්සේ මෙයා ලේසියෙන් ෆ්ලර්ට් කරන කෙනෙක්. මෙයා හරි අමුතු විදිහට ෆ්ලර්ට් කරන්නේ. ඒකත් මෙයාට normal ගෑනු ළමයි පිරිමි ළමයි ෆ්ලර්ට් කරන විදිහට නෙමෙයි. මෙයා පොඩ්ඩක් ඕනට වඩා දේවල් හොයනවා. එහෙම කෙනෙක්. ඉතින් ඒකත් එක්කම මෙයා ලේසියෙන් ඒ වගේ දේවල් ගැන මෙයා තවදුරටත් මෙතනින් එහාට ඔයාගෙන් පස්සේ මෙයා ලේසියෙන් ඔය ආදරේ එහෙම නැත්නම් රිලේෂන්ෂිප්ස් කියන තැන් වලදී මෙයා ඩිරෙක්ට් ඩිසිෂන්ස් වලට යන්නේ නැහැ. මෙයා තෝරගන්නේ හරි ඉක්මන් වෙන්නේ නැතුව හරි පරක්කු වෙලා හරිම පොඩ්ඩක් ඉඳලා අන්න එහෙම දේවල් තමයි මෙයා තෝරගන්නේ. ඒකත් මෙයා ඇත්තටම ආදරේ කියන එක ෆස්ට් ප්ලේස් දෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕනේ. And also this person, yes, dating options අනිවාර්යෙන් මෙයාට එනවා. මෙයාට තියෙනවා මෙයා ගැනත් ගොඩක් අය interested, මෙයාටත් interested ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. And also there's somebody who's trying to attract him or her. ඉතින් ඒකත් එක්ක කියන්න ඕනේ මෙයාට ගොඩක් and also I see that this person is more into sexual stuff. එයාට ඒව ගැන love වලට වඩා එයා ඒ දේවල් ගැන බලනවා වැඩි කියලාත් කියන්න ඕනේ. ඊළඟ දේ තමයි මෙයා හරිම narcissistic වෙනවා ඉස්සරහා කාලෙදී. Expect it. Okay, මෙයා more narcissistic වෙනවා. එහෙම නැත්නම් අපි කියමු මෙයා නිකන් මම දන්නේ ඒකට කියන වචනේ, but මෙයා හරිම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. මෙයාගේ හරි අමුතු හැසිරීම එහෙම නැත්නම් behaviors අනිවාර්යෙන් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙයා දැනගන්නවා මෙයාට තව අපි කියමු ඔයා දැන් ටික දවසකින් මෙයාට නිකන් ආදරේ කියලා ගොඩක් මෙයාගේ පස්සෙන් ගියොත් එහෙම වෙන්නේ මෙයා ටික ඕව කපලා දාන්න හදන එක. ඉතින් එහෙම දෙයක් තියෙනවා. So this is not good. I have to tell you, this is not good guys. මේක ඔයාට දැන්ට කොච්චර accurate ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙම නැති අය ඉන්නවා නම් ඔයගොල්ලෝන්ට තාම එමුකුත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැත්නම් ඔයගොල්ලෝ ඉස්සරහට දැනගන්න මේකේ නා ඔයාට හරියන්නේ නැහැ කියන එක. මට කියන්න තියෙන්නේ ඔයා මේකේ නා ඔයාට හරියන්නේ නැහැ කියලා තේරුම් ගන්න කියන එක නෙමෙයි. ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ඔයාට ගොඩාක් ආදරය කරන්න පටන් ගන්නවා. ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේකේ නා තවදුරටත් ඔයාගේ නෙමෙයි කියන එක. මේකේ නා ඔයාගේ vibe එක නෙමෙයි. මේකේ නාගෙන් ඔයාට ඕන දේ ඔයාට ඕන දේ මේ කෙනාගෙන් ගන්න බෑ කියන එක. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඒක හිතේ තියාගන්න. Self love is important guys. If you want to improve your self love, do what you love, go wherever you want to go, or eat something you like, කොහේ හරි යන්න කන්න ආසතන travel කරන්න. And also if you want to take your vibrations into a next level, ඔයගොල්ලන්ට පුළුවන් love oil එක use කරන්න. අපේ love oil එක තියෙනවා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඔයගොල්ලෝ දැකලා ඉතින් දැන්ටමත් feedbacks අපි දානවා. ඉතින් හැමෝටම මේක හොඳටම හොඳයි. ඔයගොල්ලන්ගේ ආදරය ආකර්ෂණය කරගන්න, හොඳ ආදර ආකර්ෂණය කරගන්න, ඒ වගේම ඔයාගේ ආකර්ෂණය වැඩි කරගන්න, ආදරේ ප්‍රශ්න විසඳ ගන්න. but හැබැයි මේ වගේ දේවල් වලට මම නම් කියන්නේ ආදරේ ප්‍රශ්න විසඳ ගන්න උනත් එහෙම කරන්න එපා කියන එක. මොකද in the future you will face the consequences of loving the wrong person. ඒකත් එක්ක ඔයාටම අන්තිමට ඔයාව එපා වෙනවා. ඒක නිසා මේ දේවල් කරන්න එපා කියලා කියන්න ඕනේ.
හැබැයි මේ කෙනාගෙන් ඔයාට මොකක් හරි ළඟදී දවසක හම්බෙන්න තියෙනවා. මොකක් හරි ළඟදී දවසක හම්බෙන්න තියෙනවා කියලාත් කියන්න ඕනේ. But don't be fooled. ඔයා තේරුම් ගන්න මේක ඔයාට එච්චරම ගැලපෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්නම වෙනවා. හරිද? ඉතින් මම හිතනවා රීඩින් එක කොච්චර දුරට රෙසනේට් වුණාද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ දේවල් දැන්ටමත් තේරිලා නැත්නම් ඉස්සරහට අනිවාර්යෙන් තේරුම් යනවා. තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරි? ඉතින් මම ආයෙත් කියන්න ඕනේ sugar coat කරන්නේ නැහැ මගේ readings. ඔයගොල්ලන්ට මම මේ කිව්ව දේ අනිවාර්යෙන් ගොඩක් දේවල් වෙන නිසා මම මේ කිව්වේ නැත්තම් මම වාගේ vibe එක නාස්ති කරන්න කිව්වා නෙමෙයි. ඉතින් ඒකත් එක්ක ඔයාලා තේරුම් ගන්න ඔයාලගේ connection එක මොකද වෙන්නේ කියන එක. ඉතින් අනිවාර්යෙන් like කරන්න, subscribe කරන්න. මම ගිහින් එන්න ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. කොහොමද ඉතින් ඔයගොල්ලෝ ෆයිල් නම්බර් 3 නම් සිලෙක්ට් කරේ ඔන්න ඔයාගේ රීඩින් එක අරගෙන ආවා. ඉතින් මතක් කරන්න ඕනේ like කරන්න, subscribe කරන්න කියලා. ඒ වගේම තමයි අපි ඔන්න WhatsApp channel එකේ ඔයගලන්ට spells වලට සහභාගී වෙන්න පුළුවන්. මම spells කරලා දානවා අපේ WhatsApp channel එකේ videos ඒවා. ඉතින් ඔයාලට ඒක බලලා ඔයගලන්ට wishes කරන්න, ඒ දේවල් කරන්න පුළුවන්. ඒක ගොඩාක් accurate. ඒ වගේම තමයි මේක ගොඩක් results ගන්න පුළුවන් එකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒකට join වෙන්න කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් අපි යන reading එකට. ඔයා කා ගැනද හිතුවේ? X ගැනද, love එක ගැනද, කා ගැනද හිතුවේ කියලා පල්ලෙන් comment එකක් දාන්න දැම්මම. ඉතින් ඔයා මේ හිතපු කෙනා කවුරු වුණත් මෙයාට ඔයාව අමතක කරගන්නම බෑ. ඒ කියන්නේ අමතක කරගන්න හැදුවත් අමතක කරගන්න බෑ. මෙයා ඔයත් එක්ක දැන් තියෙන ඇක්ටිව් කනෙක්ෂන් එකක් වුණත් එයාට ඔයාව නිතර මතක් වෙනවා මේ දවස්වල. හරියට මතක් වෙනවා. ඔයත් එක්ක තිබ්බ කනෙක්ෂන් එක යාළුකම වෙන්න පුළුවන්, affair එක වෙන්න පුළුවන්, නැත්නම් තියෙන affair එක වෙන්න පුළුවන්. ඔයාව නිතර මතක් වෙනවා. ඔයාව දැක්කහම ඒ කියන්නේ නෙමෙයි මොකක් හරි දෙයක් දැක්කම අර ඔයාව මතක් වෙන දේවල් තියෙනවා. මතක් වෙන විදිහේ සින්දු ඇනවා. එහෙම නැත්නම් ඔයාව මතක් වෙන විදිහේ මොන හරි දේවල් දකින්නවා. ඔයා කැමති දේවල් දකින්නවා. අර ඒ වගේ දේවල් ගොඩක් එයාට මේ දවස්වල වෙනවා. ඉතින් හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. මෙයා ඔයාට හරි කැමතියි. ඇත්තටම කිව්වොත් මෙයා ඔයාට ගොඩාක් කැමතියි. මෙයා ඔයාට ඒක හරි අමුතු දෙයක්. මෙයා ඔයාට ගොඩක් කැමැත්තක් තියෙනවා. මොන විදිහේ කෙනෙක් වුණත් මෙයා ඔයාගේ කවුරු වුණත් එක්ස් වුණත් boyfriend girlfriend වුණත් ඉතින් මෙයා හරි කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත නිසා තමයි මෙයා ඇත්තටම ඉන්නේ. හැබැයි දෙයක් කියන්න ඕනේ මෙයාව ඇත්තටම මෙයාගේ ජීවිතේ මෙයාව නවත්තන තැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෙයාව ලිමිට් කරන තැන් ගොඩක් තියෙනවා. ඒ ලිමිට් කරන තැන් වලදී මෙයාට ඇත්තටම හිතෙනවා නෙමෙයි මෙයාට මුකුත් කරගන්න බෑ. මුකුත් කරගන්න බෑ ඉස්සරහා ගැන හිතලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙයාගේ හිතේ කොච්චර මොන දේ ඒ වගේ ලිමිට් උනත් මෙයාගේ හිතේ ඔයාගෙන තියෙන කැමැත්ත නම් ගොඩාක් වැඩි. ඇත්තටම ඔයා වගේ කෙනෙක් යාට හම්බෙන්නේ නැහැ. ඇත්තටම හම්බෙන්නේ නැහැ. ඔයා හරි unique. ඇත්තටම those who selected pile number 3 I have to tell you guys that you guys are super unique. You guys are like crazy unique. ඕගොල්ලන්ගේ මොකක් හරි දෙයක් තියෙනවා. ඕගොල්ලන්ගේ මොකක්ම හරි දෙයක් තියෙනවා. ඒක හරිම attractive. And these men especially මේ කෙනා. හරිද මේ කෙනා he is like obsessed with it. මොකක්ම හරි තියෙනවා ඒක ලොකු energy pull එකක්. මේක සමහර karmic connection එකක් වෙන්න පුළුවන් නැත්නම් soul mate connection එකක් වෙන්න පුළුවන් නැත්නම් මේක ඔයාගේ තියෙන special ලස්සනක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයකට මෙයා හිතනවා okay I won't find somebody like her or him. එහෙම කියලා හිතන වෙලාවල් මෙයාට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි එයාට හිතනවා එයාගේ පෞගිය කාලේ වෙච්ච දේවල් එක්ක බැලුවෙන් පස්සේ එයාට හිතලා තියෙනවා ඔයා තරම් කෙනෙක් හම්බුනේ නැහැ කියලා. ඔයා තරම් හොඳ කෙනෙක් මට කවදාවත් හම්බුනේ නැහැ. ඒ වගේ දෙයක්. හැබැයි මෙයාගේ ජීවිතේ මෙයාට හරියට ප්‍රශ්න දාන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම I see that there's a toxic friend or a toxic ex. අනිවාර්යෙන් toxic යාළුවෙක් නැත්නම් toxic ex කෙනෙක් මෙයාට ඉඳලා තියෙනවා. මොකක්ම හරි නිසා මෙයාට වෙච්චි මොකක් හරි bad experience එකක් නිසා මෙයාට එහෙම හිතෙනවා මෙයාට ඇත්තටම. ඉතින් ඒ වගේම තමයි මෙයා කොච්චර වුණත් මෙයාට ඔයාව ගොඩක් ඕනේ. හැබැයි මෙයාට වෙලා තියෙන්නේ මොකක් හරි දෙයක් මෙයා නවත්තනවා. So hopefully pile number 3 tell me is this a situationship? මොකක් හරි situationship එකක් වෙන්නත් පුළුවන්. Maybe he is married, maybe she is married, maybe
something like that මොකක් හරි එහෙම දෙයක් වෙන්න පුළුවන් නැත්නම් මේ කනෙක්ෂන් එක සමහරට එක්ස් කෙනෙක් වෙන්න පුළුවන් නිකන් එයා වෙන කනෙක්ෂන් එකක ඉඳලා දැන් එයාව කම්පෙයාර් කරනවා වෙන්න පුළුවන් ඒත් එක්කම okay now that was a psychic message මේ එක්ස් කෙනෙක් නම් විශේෂයෙන් කියන්න ඕනේ මේ එක්ස් කෙනෙක් නම් situationship එකක් නම් especially සිටුේෂන්ෂිප් කියන්නේ මොකක්ද කියලා මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා සිටුේෂන්ෂිප් එකක් කියන්නේ කිසිම අර ආදරේ කියලා කියන්නේ නැතුව ඔයගොල්ලන්ගේ තියෙන කනෙක්ෂන් එකක්. ගොඩක් වෙලාවට මේක වෙන්නේ ගොඩක්ම වෙලාවට මේක මැරීඩ් අය අතරේ වෙන දෙයක්, මැරීඩ් අය අන්මැරීඩ් අය අතරේ වෙන දෙයක්. ඉතින් මේක සමහර අය ඉන්නවා මැරීඩ් අයව ඩේට් කරන අය ඉන්නවා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ඒ වගේ දේවල් ඉතින් මේ ලෝකේ ඕන තරම් වෙනවා නේ. ඉතින් එහෙම තැන්වලදී ගොඩක් දේවල් මේ කෙනා එහෙම කෙනෙක් නම් මේ කෙනාට එහෙම ඉන්න කෙනා අපි කියමු ඔයාට තිබ්බ රිලේෂන්ෂිප් එක ඔයාගේ තිබ්බ රිලේෂන්ෂිප් එකට ඇත්තටම එයා බැඳපු කෙනෙක් නම් අපි කියමු එහෙම මොකක් හරි නැත්නම් එයා ඩිවෝස් වෙච්ච කෙනෙක් නම් නැත්නම් දැනටත් එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ කෙනා එක්ස් වගේ නම් එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් නම් එයා ඔයාව කම්පෙයාර් කරනවා he is comparing all the time right එයා ඔයාව ගොඩක් කම්පෙයාර් කරනවා මෙයා එයාට වඩා හොඳයි ඇත්තටම මෙයා ගොඩක් කියන්නේ ඔයා එයාට වඩා හොඳයි කියන එක ඇත්තටම එහෙම දේවල් එයාගේ හිතේ තියෙනවා ඒ වගේම තමයි this person is actually he's liking you a lot right එයා ඔයාට ගොඩක් කැමතියි හැබැයි අත අර බ්ලොක් එකක් තියෙනවා මොකක් හරි ඔයාව රීච් කරගන්න අමාරු බ්ලොක් එකක් තියෙනවා හැබැයි ඇක්ටිව් කනෙක්ෂන් එකක් උනත් මේක එයාගේ හිතේ බයක් තියෙනවා මේක කරගන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා හරි ඉතින් ඒ වගේම තමයි මේකේ නම් වගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි නම් කියන්න ඕනේ එයා හිතනවා ඔයාගෙන් ඔයාට නිකන් ඔයාට මෙයාව එපා වෙලාද ඒ කියන්නේ ඔයාට මාව එපා වෙලාද අන්න ඒ වගේ දේවල් එයා හිතනවා එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින් ඒක ඔයා තේරුම් ගන්න ඔයාගේ ඉන්න විදියට ඔයාගේ මේ වෙලාවේ ඔයාගේ කවුද මේ කෙනාගේ ඒ විදියට ගැලපෙන විදියට ඒ දේ තියාගන්න හදාගන්න ඔයා දැනගන්න ඕනේ ඒකත් එක්කම කියන්න ඕනේ අප බලමු oracle yes okay this person wants to enjoy their life with you එයා ගොඩක් දේවල් වත් එක්ක හින දැකලා තියෙනවා වත් එක්ක යනවා මෙහනවා අරවා කරනවා මේව කරනවා things like that right ඒකත් එක්කම කියන්න ඕනේ එයා ගොඩක් කැමති ඔයත් එක්ක okay මෙයා කැමති මෙයා ඔයත් එක්ක ගත කරපු කියන්නේ පරණ කාලේ තිබ්බ මෙමරීස් මෙයා රිකෝල් කරනවා ඒ වගේම තමයි එයා හිතනවා ඉස්සර වගේ දැන් නැහැනේ මොනවා වුණත් මේක දැන් තියෙන කනෙක්ෂන් එකක් වුණත් එයා හිතනවා ඉස්සර තිබ්බ දේ ඇත්තටම දැන් නැති වෙලානේ ඇයි මෙයාට මාව එපා වෙලාද ඕ වගේ දේවල් එයාට හිතනවා හැබැයි මෙයාගේ හිතෙනොත් මෙයා තියනවා ලිමිට් කරගන්න තැන් ගොඩක් තැන් තියෙනවා කියලා කියන්න ඕනේ ඒ වගේම තමයි මෙයා හිතනවා ඔයා හරිම ස්මාර්ට් ඇත්තටම ස්මාර්ට් කෙනෙක් ඔයා කිව්වොත් දෙයක් වැරදුන්නේ නැහැ අන්න ඒ වගේ දෙයක් එයාගේ හිතේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි එයා ගොඩක් ලොකු හිතේ ඒ කියන්නේ එයා එක ඔයාට පෙන්වන්නේ නැහැ. හැබැයි එයාගේ හිතේ ලොකු රෙස්පෙක්ට් එකක් ඔයාගෙන තියෙනවා. ඒක ලොකු රෙස්පෙක්ට් එකක්. ඕකේ? ඒක මාර ලොකු රෙස්පෙක්ට් එකක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මෙයා හරිම දේවල් ගැන එයාගේ ජීවිතේ එයාගේ ප්ලෑන්ස් ගැන එයාගේ හිතේ හරි ගොඩක් දේවල් වැඩ කරනවා. ඕකේ. පයිල්ස් තුනටම මේක ආවා මේගොල්ලෝ මේ පයිල්ස් තුනේම ඉන්න අය හරිම කොන්ෆිඩන්ට් එහෙම නැත්නම් හරිම ඒගොල්ලන්ගේ සක්සස් එක වෙනුවෙන් ඒගොල්ලෝ ගොඩක් වැඩ කරන්න කැමති මිනිස්සු මේගොල්ලෝ. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ ගොඩක් එයාලගේ ජීවිතේ දේවල් ගොඩක් බලාපොරොත්තු වෙන අය කියලාත් කියන්න ඕනේ. So at the same time okay මේක එක්ස් කෙනෙක් නම් එහෙම නැත්නම් මෙයා ඔයාගේ කවුද එක්ස් කෙනෙක් නම් නැත්නම් මේ කෙනා ඔයාගේ ක්‍රෂ් එකක් වගේ කෙනෙක් නම් නැත්නම් එහෙම මොකක් හරි එහෙම තිබ්බ පාස්ට් දෙයක් වගේ දෙයක් නම් ඇත්තටම ඔයාට හොඳම දේ මෙතනින් ඔයා මේකෙන් අයින් වෙන එක කියලා කියන්න ඕනේ මොකද හේතුව ඇත්තටම හේතුව ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේක වෙනුවෙන් ඔයා බලන් ඉන්න ගියොත් ඔයාලට ගොඩක් කල් බලන් ඉන්න වෙයි, එපා වෙයි, එහෙම දේවල් වෙයි. ඉතින් ඒක තමයි තියෙන්නේ. හැබැයි මේක නා ඇත්තටම ඔයාගේ එක්ස් කෙනෙක් දැන් නම් ඔයා බැලුවේ this person really likes you. ඒක තියෙනවා. So I see that it's kind of a soul mate connection, right? හැබැයි ඉතින් මෙයා වෙනුවෙන් ඔයාට එහෙමනම් ගොඩක් කල් බලන් ඉන්න වෙනවා කියන එකත් කියන්න ඕනේ. And also
okay, this person is making a decision. මොකක් හරි ජීවිතේ ලොකු decision එකක් මෙයා හදනවා. එහෙම නැත්නම් තීරණයක් ගන්නවා. මොකක් හරි ජීවිතේ ලොකු තීරණයක් ගන්න බලාගෙන ඉන්නවා. And also somebody related to him is pregnant or expecting. හරිද? කවුරු හරි මෙයාගේ ජීවිතේ මෙයා වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. මෙයා වෙන්න පුළුවන්. මේක හැමෝටම කියන රීඩින් එකක් නිසා මට කියන්න බෑ මෙයාමයි කියලා. මෙයා වෙන්න පුළුවන්. නැත්තම් මෙයාගේ ජීවිතේ ඉන්න කෙනෙක් කවුරු හරි ප්‍රෙග්නන්සි එකක් එක්ස්පෙක්ට් කරනවා. එහෙම නැත්තම් ප්‍රෙග්නන්සි එකක් දැනටත් තියෙනවා කියලා කියන්න ඕනේ. So guys, if you guys are doing if you guys are active in your connection පරිස්සමෙන් මං කියන්නේ ඕගොල්ලන්ට එහෙම බලාපොරොත්තු වෙන අය නෙමෙයි මං කියන්නේ බලාපොරොත්තු වෙන්නේ නැති අය පරිස්සමෙන් because there's a big pregnancy මේ energy හරිද ඉතින් ඒක ගැන පරිස්සම් වෙන්න කියලා කියන්න ඕනේ. And also air signs ඕගොල්ලෝ Gemini Libra Aquarius එහෙම නැත්නම් මිථුන කුම්භ තුලා කියන එක ඉම්පෝටන්ට්. ඕගොල්ලන්ගේ ජීවිතේ මේ කෙනා සමහරට ඒ ලග්න වලින් එකක් නැත්නම් මෙයාගේ රයිසිං සයින් එක මේ තුනෙන් එකක් කියලා කියන්න ඕනේ. එහෙමනම් අනිවාර්යෙන් පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. සමහරට ඔයා රයිසිං සයින් එක නම් දන්නේ නැතුව ඇති. හැබැයි ලග්න එහෙමනම් at least පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. ඒ ලග්න තුනෙන් එකක් කියලා. ඒත් එක්කම what else we have? Okay. So yes. Okay. So මේ කෙනා ඇත්තටම මෙයාට කියන්නේ ඔයාව ගොඩක් තැන්වලදී අර ආසාව තිබුණත් කොච්චර ඔයාට කැමැත්තක් තිබුණත් මෙයාට ඔයාව එපා වුණොත් නම් මෙයාට එපා වුණාමයි. එපා වුණා කියන්නේ මෙයාට ඔයාව මතක් වෙනවා. ඔයාව ගොඩක් මතක් වෙනවා. ඔයත් එක්ක ඉන්න හිතෙනවා. ඒ වුණාට ඒත් එක්ක මෙයාට හිතෙනවා නෑ මේක හරියන්නේ නැහැ මම යනවා යන්න. එහෙම කියලා මෙයාට හිතෙනවා. ඒත් ඔහොම මතක් කර ජීවිත කාලෙම ඉන්න කෙනෙක් තමයි මේ කෙනා. ඉතින් ඒකත් එක්ක මෙයාට ඒ කියන්නේ මෙයාට නිකන් අර මෙයාගේ හිතේ ප්‍රශ්නයක් ඇති නොවන විදියට ඉන්න බලන්න ඔයාගේ ඇක්ටිව් කනෙක්ෂන් එකක් නම් මේ කෙනා. ඒ වගේම තමයි there's a big separation guys. ඕගන්සා මම මේ කියන්නේ වෙන්න තියෙන දේ ඕගොල්ලන්ට එහෙම ඒක ඒ කියන්නේ වෙන්න තියෙන දේ කියන්නේ මේක වෙන්න දැනට මේ වගේ ලොකු එනර්ජි එකක් තියෙනවා. ඔයාලට එහෙම සෙපරේෂන් එකක් වෙන්න ඕන නැත්නම් හරි පරිස්සමින් වැඩ කරන්න. පොඩි දේත් ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන නිසා මම මේ කියන්නේ අනික් දේවල් නම් එක්ස් කෙනෙක් වගේ නම් ඇත්තටම මේක ඔයාටම එපා වෙලා හරි ඔයාගෙන් දුරස් වෙලා හරි එහෙම සෙපරේෂන් එකක් වෙන්න පුළුවන් කියන එක කියන්න ඕනේ. And what else? The last message. Yes, definitely there will be some kind of healing in your life. ඔයාගේ ජීවිතේ ඉස්සරහට මොකක්ම හරි මේ කනෙක්ෂන් එකෙන් පස්සේ හරි කනෙක්ෂන් එකත් එක්කම හරි ලොකු හීලින් පාර්ට් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට ජීවිතේ ඉස්සරහා කාලෙදී ගොඩක් ඔයාගේ ජීවිතේ ගොඩක් ඉස්සරහා කාලෙදී ගොඩක් හොඳ දේවල් ඔයාට වෙයි. හැබැයි තේරුම් ගන්න ඕනේ මේ මොන දේ කරත් මම කලින් රීඩින් එකේම නැත්නම් කලින් ෆයිල් එකෙත් මම කිව්වේ self love improve කරගන්න ඕනේ ඔයගොල්ලෝ ගොඩක්. self love කියන දේ number 1. ඔයාලට ආදරය කරන්න. මොකද ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. මොකද එතනින් එහාට ඔයාට ගොඩක් දේවල් ජීවිතේ පේන්න ගනි. ඔයාට ආදරය කරද්දී ඔයාට තේරෙයි ඔයාට ගැළපෙන දේ නොගැළපෙන දේ කියන එක. ඉතින් ඒකත් එක්ක ඔයාගේ ජීවිතේ ලොකු වෙනස්කමක් කරන්න පුළුවන් ඒ දේවල් වලින් කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් අපි WhatsApp channel එකේ ස්පෙල්ස් කරනවා. ඔයගොල්ලන්ගේ ජීවිතේට ප්‍රශ්න එනවා නම් ඒ දේවල් නැති කරගන්න පුළුවන් විදිහේ දේවල් අපි කරනවා. WhatsApp channel එකේ මම වීඩියෝස් දානවා. අපි කරන ස්පෙල්ස් මම කරන ස්පෙල්ස් ඔයගොල්ලන්ට ඒවට එන්න පුළුවන්. මම ඒකේ දානවා එක blessed videos ඔයගලන්ට ගන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් WhatsApp channel එකට එන්න. පල්ලෙහාම link එක දාලා තියෙනවා. ඒක ඔබලා එන්න WhatsApp channel එකට ඇවිල්ලා follow කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපේ oils ඔයගලන්ගේ ඕනම ප්‍රශ්නයකට ගන්න පුළුවන්. love oil එක, money oil එක, protection oil ඔයගලන් ලස්සන වෙන්න පුළුවන් beauty oil එකෙන් ඒවා ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් like කරන්න, subscribe කරන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා. ඉතින් ගොඩාක් ආදරෙයි ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න.